හෙලෝ ගයිස් ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ Netflixලා විසින් නුදුරේදීම රිලීස් කිරීමට නියමිත Wednesday season 2 ගැන. ඉතින් ඔයාලා දකින්න ඇතිනේ මීට ටික දවසකට කලින් ඔවුන් දාලා තිබුණේ ට්‍රේලර් එක. එතකොට ඒ ට්‍රේලර් එකේ හිටපු මේ අලුත් චරිත කවුද? ඒ වගේම මේ සීසන් එකේදී අපේ Wednesdayට මොකක් වෙයිද? ඉතින් ඔන්න ඒ නිසාම අද මං හිතුවා ඒ ට්‍රේලර් එකේ ඔයාලා දැක්කේ නැති සංගෝණු තොරතුරු අලුත් චරිත වගේ දේවල් ඔයාලත් එක්ක කතා කරන්න. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. ඔන්න ඉතින් ට්‍රේලර් එක පටන් ගත්ත ගමන්ම අපිට ඉස්සෙල්ලාම දකින්න පුළුවන් උනේ වෙන්ස්ඩේගේ මල්ලි පක්ස්ලි ඇඩම්වයි. ඇඩම්ස් ෆැමිලි එකේ කාටුන් එක බලලා තියෙනවා නම් ඔහු ගැන ඉතින් අය අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැනේ. ඉතින් මේ සීන් එකේදී අපිට පෙන්නන්නේ ඔහුගේ පවර්ස් ගැනයි. ඒ වගේම අපිට හිතන්න පුළුවන් අනිත් දේ තමයි මේ සීසන් එකේදී පක්ස්ලිත් මේ ස්කූල් එකේම ඉගෙන ගන්නවා කියන එක. මොකද Netflixලා මීට ටික දවසකට කලින් දාලා තිබුණ Wednesday season 2 behind the scene වීඩියෝ එකේදී අපේ පක්ස්ලිත් නෙවර්මෝඩ් පාසලේ යුනිෆෝම් එකක් ඇඳන් ඉන්නවා අපිට පේන්න තිබුණ නිසා ඒක තවදුරටත් තහවුරු කරන්න පුළුවන්. Wednesday පළමු සීසන් එකේ අවසානයේ මතකද ඔයගොල්ලන්ට? අන්තිමට කොහොම හරි Wednesday සහ අපේ ඉන්නේ හොඳම යාළු වුණානේ. ඉතින් මේ දාලා තිබුණ ට්‍රේලර් එකෙන් ඒ යාළුකම තවත් ඉස්මතු කරලා අපිට පෙන්නුවා. ඒ වගේම වෙන්ස්ඩේ මේ කාමරයට ඇතුල් වෙද්දිම වෙන්ස්ඩේගේ චිත්‍ර වගේක් අපිට අයගේ කාමරයේ දොර අසලින් බලා ගන්න හම්බුණා. ඉතින් ඕගොල්ලන්ට මතක ඇතිනේ කලින් සීසන් එකේදී මේ පාසලේ ළමයි වෙන්ස්ඩේට එච්චර කැමැත්තෙන් නෙවෙයි හිටියේ කියලා. ඉතින් ඒ වුණාට දැන් පළවෙනි සීසන් එකේ අන්තිම ෆයිට් එකෙන් පස්සේ ඒ දේවල් වෙනස් වෙලා තියෙන ආකාරය අපිට මෙතනදී පේන්න තියෙනවා. ඒ එක්කම මේ සීන් එකේදී අපිට පේනවා වෙන්ස්ඩේ එක බෝනික්ෙක් අපේ එනිට අරන් දෙනවා. ඉතින් ඒ බෝනිකා වෙන්ස්ඩේම හදපු එකක්. ඒ බෝනිකගේ කොණ්ඩේට දාලා තියෙන්නේ ඇත්තම මිනිස්සෙගේ කොණ්ඩේ කියලා වෙන්ස්ඩේ මෙතනදී කියනවා. ඉතින් මේකෙන් අපිට හිතන්න පුළුවන් වෙන්ස්ඩේ කලින්ට වඩා පොඩ්ඩක්වත් වෙනස්ලා නැති බව. ඒ වගේම මෙතනදී වෙන්ස්ඩේව කවුරු හරි පැහැරගෙන ඉන්නවා කියලා අපිට මෙතනදී පේනවා. ඒ වගේම මෙතන ටේබල් එක වටේටම බෝනිකා වගේ හුත් ඉන්නවා කියලා අපිට පේන්න තියෙනවා. ඉතින් වෙන්ස්ඩේ එනිට දුන්න බෝනිකෝයි මෙතන ඉන්න බෝනිකෝයි අතර සමහර විට සම්බන්ධයක් තියෙන්න පුළුවන් කියලයි මට ඒ වෙලේ හිතුණා. ඒ වගේම මේ සීසන් එකේ කලින් සීසන් එකේදී තිබුණ ගේම්ස් වගේම ගේම්ස් ටික මේකෙදී අපිට බලා ගන්න පුළුවන් වෙයි. එහෙනම් ඉතින් දැන් අපි කතා කරමු මේ සීසන් එකේදී අපිට දකින්න හම්බෙන අලුත් චරිත කීපයක් ගැන. මෙන්න මේ චරිතය දැක්කම ගොඩක් දෙනෙක් කිව්වේ ඔහු මේ පාසලට එන අලුත්ම ප්‍රින්සිපල් සර් කියලා. ඔව් ඒක හරි. මොකද ඔහු ඇඳන් ඉන්න ඇඳුමයි පිටිපස්සට තියෙන චෙයර් එක දිහා බැලුවම පස්සේ ස්ථිර කරන්න පුළුවන් නෙවම පාසලට එන අලුත්ම හෙඩ් මාස්ටර් ඔහු කියලා. දැනට අවුරුද්දකට කලින් ඉඳලම තමයි මම මේ කතාවට එනවා කියලා තිබුණේ. ඉතින් මේ වෙන කවුරුත් නෙවෙයි. අපේ වෙන්ස්ඩේගේ ආච්චි තමයි මෙතන ඉන්නේ. ඒ වගේම ලෝක ප්‍රසිද්ධ සුප්‍රකට ගායිකාවක් වන ලේඩි ගගත් මේ සීසන් එකේ ඉන්නවා කියලා අපේ වෙන්ස්ඩේට ඇක්ට් කරන නිලියවන ජෙනා ඔටේගා එක මාධ්‍යමකදී කියනවා. එහෙනම් ඉතින් ඒ මොන වගේ චරිතයකට වෙන්නේ නැද්ද? ඉතින් මේ ට්‍රේලර් එකේදී අපිට දැනගන්න ලැබුණ අනිත් දේ තමයි ටයිලර්ගේ නැවත පැමිණීම. ඒ වුණාට මේ ට්‍රේලර් එකේ පෙන්න පොඩි දේවල් එක්ක මට හිතෙන දේ තමයි ටයිලර්ට වඩා ලොකු හතුරෙක් මේ සීසන් එකේ ඉන්නවා කියන එක ගැන. ඉතින් ඒ වගේ වෙන්ස්ඩේ සීසන් 2 එක ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන් යන්න. ඔන්න එහෙනම් මම අද වෙන්ස්ඩේ සීසන් 2 එක ගැන කතා කළා. ඉතින් ඔයාට මේ වගේ තවත් වීඩියෝස් ඕනි නම් subscribe button එක press කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා ඔයාලගෙන් මම ඉල්ලනවා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.